චුන්කෝ ෆරූටා ඉතිහාසයේ පුරාවටම වාර්තා වී ඇති කාන්තා අපරාධවලින් වැඩිම වදහිංසාවට ලක්වුණු කාන්තාව ලෙස වාර්තා වී තිබෙන්නේ චුන්කෝ ෆරූටා කියන මේ සුන්දර තරුණියයි. එහි බරපතලකම කෙතරම්ද කිව්වොත් මේ නඩුව උසාවියේ විභාග කරන අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් පවා සිහිසුන් වී ඇද වැටුණු බවටයි සඳහන් වෙන්නේ. එය කෙතරම් නම් ධර්ම අපරාධයක්ද යන්න ඔබට එයින්ම සිතා ගැනීමට පුළුවන්. එසේනම් මේ බිහිසුණු අපරාධය ගැන දැන ගැනීමට රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය එක්ක. එදදාස් 971 ජනවාරි 18 ජපානයේ සයිටාමා නම් ප්‍රාන්තයේ මිසාටෝ කියන ප්‍රදේශය තමයි ඇය උපත ලබන්නේ. යෂියෝමිනාමි නම් වූ උසස් පාසලට ගිය අය එම පාසලේ සිටි සුරූපීම තරුණිය බවටයි වාර්තා වෙන්නේ. ඒ පමණක් නොවේ, ඇය ජීවත් වූ ප්‍රදේශයේ පවා සිටි සුන්දරතම තරුණියක් ඇය බවටයි සඳහන් වෙන්නේ. ඇගේ මේ සුන්දරත්වය නිසාම ඇය තරමක් ආඩම්බර තරුණියක් බවයි බොහෝ දෙනා කියන්නේ. ඇය පාසල් කාලයෙන් පසුව පාසල ආසන්නම පිහිටි ස්ථානයක අර්ධකාලීන වශයෙන් රැකියාවක් කරනවා. කෙසේ හෝ ඇගේ මේ සුන්දරත්වය නිසාම බොහෝ තරුණයන් නිරන්තරයෙන්ම ඇගේ ආදරය පතා පැමිණියත් ඇය සියල්ලක්ම ප්‍රතික්ෂේප කරනවා. ඇය ඊට හේතුව වශයෙන් පවසන්නේ මට තාම මේ වගේ දේවල් ගැන කිසිම උනන්දුවක් නැහැ කියලයි. ඇගේ පාසලේ ඇයගේ පන්තියේම තරමක් දාමරික තරුණයන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතර හිරෝෂි මියානෝ කියන තරුණයා යකුසා නැමැති අපරාධකාරියක සමාජිකයෙක් ලෙස කටයුතු කරන බවටයි වාර්තා වෙන්නේ. ඔහු පමණක් නොවේ, ඔහුගේ පියාත් එම අපරාධකාරියේම සමාජිකයෙක් බවටයි සඳහන් වෙන්නේ. එය ජපානයේ පමණක් නොවේ, ලෝකයේ භයානකම අපරාධකාරිය අතර ඉදිරියෙන්ම සිටින අපරාධකාරියක්. මොවුන් කෙතරම් තරමද කිව්වොත් ජපානයේ පොලිසිය පවා යකුසා කියන නම ඇසූ පමණින්ම බිය ගැන්වෙන තරමටම ඉතාමත් භයානක පුද්ගලයන් බවයි පැවසෙන්නේ. කෙසේ වුව මේ හිරෝෂි මියානෝ කියන තරුණයාත් චුන්කෝගෙන් කීප සැරයක් ඇයත් සමග පෙම් සම්බන්ධතාවයක් ඇති කරගැනීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. නමුත් චුන්කෝ අනිත් තරුණයන්ව ප්‍රතික්ෂේප කළ අයුරින්ම ඔහුවත් ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේප කිරීමත් සමගම මියානෝගේ සිතේ චුන්කෝ ගැන දැඩි කලාවක් සහ වෛරයක් ඇති කරනවා. 1988 නොවැම්බර් 25 වෙනදා වගේම චුන්කෝ තම රැකියාව අවසන් කරලා රාත්‍රී 8:30ට විතර ගෙදර යන පිටත් වෙනවා. නමුත් ඇගේ බයිසිකලේ රෝදවල හුලන් ගිහිල්ලා තිබ්බ නිසා ඒ තල්ලු කරමින් තමයි ඇය ගමන් කළා තියෙන්නේ. නමුත් සත්‍ය කතාව නම් මියානෝ විසින් තමයි ඔහුගේ සගයන් සමග එකතු වෙලා සැලසුම් සහගතව ඇගේ බයිසිකලේ රෝදවල හුලන් යවලා තියෙන්නේ. පසුව මියානෝ උන්ගේ සැලසුමට අනුව චුන්කෝව අහම්බෙන් දුටුවාක් මෙන් ගොස් ඇයත් සමග කතා කරන්න පටන් ගන්නවා. කොහොමද චුන්කෝ? අපි එකම පන්තියේ යාළුවෝ තමයි. ඒත් මමත් ඔයාගෙන යාළු වෙන්න ඇහුවා. නමුත් ඔයා මට කැමති වෙන්නේ නැහැ. ඒකට කමක් නැහැ. අපි හොඳ යාළුවෝ වගේම ඉන්නේ. දැන් මෙච්චර දුරක් තනියම බයිසිකලේ තල්ලු කරන් යන්නත් අමාරුයිනේ. එන්න මම එයාව ගෙදරින් ගිහින් ඇරලවන්නම්. මේ අවස්ථාවේදී ජුන්කෝට ඔහු ගැන කිසිම සැකයක් ඇති නොවුන නිසා ඔහුත් සමග යන්න තීරණය කරනවා. නමුත් ඔහු ඇයව රැගෙන යන්නේ ඇගේ නිවසට නම් නොවේ. එක්තරා පාළු ගබඩාවකට ඇයව රැගෙන ගිය ඔහු පවසන්නේ ඔහුත් ඔහුගේ පියාත් යකුසාකරණීය සමාජිකයන් බවත්. ඔහු පවසන දේ නොකළහොත් ඇගේ මුළු පවුලම ඝාතනය කරන බවයි. එයින් බියටපත් වූ ජුන්කෝට සිදුවන්නේ ඔවුන්ගේ කීමට අවනත වීම. එතනදී මියානෝ අතින් පළමු වරට ඇයව දූෂණයට ලක් වෙනවා. ඉන් පසුව ඔහු ඇයවත් රැගෙන එක්තරා හෝටලයකට යනවා. එම ස්ථානයට ඔහුගේ මිතුරන්ටත් එන ලෙස පවසා ඔවුන් අතිනුත් නැවත වතාවක් ඇයව දූෂණයට ලක් කරනවා. ඉන් පසු ඊළඟ දවසේදී ජුන්කෝට ඔවුන් කියන්නේ ඇගේ නිවසට ඇමතුමක් ගෙන ඇය පිරිමි ළමයෙක් සමග පැමිණි බවත් ඔහු සමග ජීවත් වීමට කැමති බවත් පවසන ලෙස. එසේ නොකළහොත් ඇගේ මව්ව දූෂණය කර ඇගේ පියාවත් ඝාතනය කර ඇගේ මුළු පවුලම විනාශ කර දමන බවත්. එයින් බියටපත් වූ ජුන්කෝට සිදුවන්නේ ඔවුන් කිව්ව අයුරින්ම කටයුතු කිරීම. මේ කාරණාවත් සමග ඇයගේ දෙමව්පියන් සහ පොලිසිය සිතන්නේ ඇය ඇත්තටම තරුණයෙක් සමග ගොස් ඇති බවයි. පසුව ඊළඟ දිනේදී ඔවුන්ගේ පාසලේ සෑම පිරිමි ළමයෙකුට වගේම කතා කරලා චුන්කෝ ෆරූටා මෙම හෝටලේ සිටින බවත් තව ටික වේලාවකින් ඇයව ඔවුන්ගේ මිතුරෙකුගේ නිවසට රැගෙන යන බවත් ඔවුන් සියල්ලක්ම එම ස්ථානයට පැමිණිය යුතු බවත් පවසනවා. පසුව පාසල් අවසන් වී ඔවුන් පැවසූ ආකාරයටම මේ පිරිමි ළමුන් සියලු දෙනාම එම ස්ථානයට යනවා.
ඉන් පසු කෙසේ හෝ 100 දෙනෙකු අතින් නැවතත් ඇයව දූෂණයට ලක්වේ. මේ 100 දෙනා අතර සිටි සමහරක් තරුණයන් එය සිදු කිරීමට නායකි බව පැවසුවත් ඔවුන්ට පාරදී බියවත්තා එයව විනාශ කරන ලෙස පවසා තිබෙනවා. අවසානයේ දවස් 44ක් තුළ තරුණයන් 100 දෙනෙකු අතින් 400 වතාවක් මේ සුන්දර තරුණියව දූෂණය වී ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඊටත් අමතරව ජුන්කෝගේ එයිබෙන් පුලුස්සා ඇගේ කෙස් සියල්ලක්ම අඬුවක් භාවිතයෙන් කඩලා ඉවත් කරලා ඇගේ සමහර අභ්‍යන්තර අවයව පවා කපලා අරගෙන තියෙනවා. ඊටත් අතිරේකව ඇගේ ශරීරයේ පුරාම සිගරට් වලින් පුලුස්සා දමා තිබෙනවා. මෙලෙස විඳ දරාගත නොහැකි තරම් වද හිංසා දවස් 44ක් තිස්සේ මොවුන් විසින් කරලා තියෙනවා. අවසානයේ මේ වද හිංසා දරාගත නොහැකි ජුන්කෝ ඔවුන්ගෙන් ඉල්ලන්නේ එක් දෙයක් පමණයි. අන්‍යමාව මරලා දාන්න. නමුත් ඔවුන් දිගින් දිගටම සිදු කරේ ඇයට වද හිංසා කිරීම පමණයි. ඇගේ ශරීරයෙන් පිටවෙන සමහරක් දේවල් අරන් ඇයටම බොන්න දීලා තියෙනවා. ඒ තරමටම අපා දුකක් දවස් 40 ගානක් තිස්සේ ඇය විඳ දරාගෙන තියෙනවා. කෙසේ හෝ එතනට පැමිණි තරුණයෙකුගේ දුරකථනයක් ඇයට හමු වී එම දුරකථනයෙන් ඇය පොලිසියට අමුතුමක් ගන්න. නමුත් ඇගේ අවාසනාවට දුරකථනය නාද වෙනවත් සමගම තවත් තරුණයෙක් එය දැක ඇමතුම විසන්ධි කරනවා. එහෙත් පොලිසිය විසින් ආපසු එම දුරකථනයට ඇමතුමක් ගන්න. එවිට ඔවුන් කියන්නේ එය අපාතින් වැරදීමකින් පැමිණි ඇමතුමක් බවයි. මේ සිදුවීමත් සමගම ඔවුන්ගේ කෝපය තව තවත් උග්‍ර වෙන්න පටන් ගන්නවා. එයට පරිගැනීමක් වශයෙන් ඔවුන් සිදු කරන්නේ හොඳටම රත් වූ තෙල් බඳුනක් තුළ ඇගේ කකුල ගිල්වා තැබීමයි. එතැන් පටන් මිනිස්සෙකුට විඳ දරාගත නොහැකි තරම් වේදනාවක් ඇය දරාගෙන තියෙනවා. මේ කාලයේ ජපානයේ වින්ටර් සීසන් එහෙමත් නැත්නම් හිම වැටුණු දිනයන් බව තමයි වාර්තා වෙන්නේ. මෙතරම් සීතල කාලගුණයකදීත් ඇයව ජනේලයෙන් එළියට විසිකර ඇඟට කෙල ගසා උණු වතුරක් කරලා තියෙනවා. මෙසේ ඇය දවස් 38ක් පමණ අපා දුකක් විඳලා අවසානයේ උන්ට කියන්නේ තවත් නම් මාව මෙසේ පණ පිටින් තියන්න එපා, මාව මරලා දාන්න කියලයි. ඉන්පසු ඔවුන් ඇයට පවසන්නේ හරි මම ඔයාට එක විසඳුමක් දෙන්නම්. ඔයා මාත් එක්ක මහජෝසෙල්ලම් කරලා ජයග්‍රහණය කරොත් මම ඔයාව මරන්නම් කියලයි. එම ක්‍රීඩාව ජපානයේ ඉතාමත් ප්‍රචලිත ක්‍රීඩාවක් බවයි සඳහන් වෙන්නේ. තවත් මොහොතක්වත් ජීවත් වීමට ආසා නොකෙළු ජුන්කෝ එයට කැමැත්ත ප්‍රකාශ කරනවා. ක්‍රීඩාවකින් ජයග්‍රහණය කර මරණයේ ඉන්න තරම් ඇය කෙතරම් නම් අපා දුකක් විඳින්නට ඇතිද. නමුත් මේ වන විට ඇයට එක් කතක් පමණයි සෙලවීමට හැකිව තිබෙන්නේ. එහෙත් ඇයට මේ ලෝකයෙන් සමුගැනීමට තිබූ ආශාව නිසා ඇය මේ තරඟෙන් ජයග්‍රහණය කරනවා. ඒ පරාජය නිසා මොහුගේ කෝපය තවත් වැඩවි ඇයව පොහොර බෑගයකට දමා පංචින් බෑගයකට පහර දෙන ලෙසින් පහර දීලා තියෙනවා. තවද යකඩයකින් නැගී දෙපාවලට පහර දීලා තියෙනවා. ඊටත් අතිරේකව ඉටිපන්දම් දල්වා ඇගේ දැස් මතට උණුසුම් මිටිවක් කර පුළුස්සා දමා තිබෙනවා. තවද ගිනි ගන්නා සුළු තෙල්ලගේ ශරීරයට වක් කර නැවතත් ඇයව ගිනි දල්වා තිබෙනවා. මෙලෙසින් පැය දෙකක පමණ කාලයක් තිස්සේ දසවදයන් දෙන විට අවසානයේ ඇගේ අවසන් සුසුම් හෙළමින් මෙලොවින් සදහටම සමුගන්නවා. ඉන් පසු වුන් ඇයව ලීටර් 200ක පමණ බැරලයකට ගිල්වා එය කොන්ක්‍රීට් වලින් පුරවනවා. පසුව එය වේලෙන්නට ඇර ඔවුන් එතනින් පිටත් වෙනවා. ඉන් මාස කිහිපයකට පසුව අර තරුණයන් සිව් දෙනාගෙන් එක් අයෙක් වෙනත් අපරාධ නඩුවකට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඉන් පසු ඔහුව විභාග කරන අවස්ථාවේ ඔහු සිතන්නේ ජුන්කෝ ෆරූටා ගැන සියල්ල හෙළිවි ඒ සම්බන්ධයෙන් ඔහුව ප්‍රශ්න කරන බවයි. අවසානයේ ඔහු සියල්ල පොලිසියට හෙළි කිරීමට පටන් ගන්නවා. ඉන් පසුව පොලිසිය එම ස්ථානයට ගොස් ඇයව දමා තිබූ බැරළය කඩා ඇයගේ සිරුර ඉවතට ගන්නවා. අවසානයේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන විට හමු වූ DNA තුලින් හෙළි වී තිබෙන්නේ 100 දෙනෙකු අතින් 400 වතාවක් ඇයව දූෂණය වී ඇති බවයි. කෙසේ හෝ 100 දෙනෙකු උසාවියට ඉදිරිපත් කර ඇති අතර ඉන් සමහර පුද්ගලයන්ට අවුරුදු 17ක සිරිදඬුවම්ද තවත් සමහරක් අයට අවුරුදු 2ක සිරිදඬුවම්ද හිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඊට හේතුව වුන් වයස අවුරුදු 18ට අඩු මයිනෝරිටි ගණයට අයත් වීම බවයි සඳහන් වෙන්නේ. කෙසේ හෝ ජුන්කෝ ෆරූටාව ඝාතනය කර පුද්ගලයන් ජපානයේ අදටත් ජීවත් වන බවයි සඳහන් වෙන්නේ. මෙසේ ලෝකයේ
වැඩිපුරම අපරාධවලට ලක්වුණු කාන්තාව වෙනුවෙන් ජපානයේ ජුන්කෝ ෆොරුටා නමින් උද්‍යානයක් පවා සාදා ඇති බවයි වාර්තා වෙන්නේ. එම උද්‍යානයට යන කෙනෙකුට කාන්තාවක් මේ සමාජයෙන් කෙතරම් පරිස්සම් විය යුතුද යන්න එහි ඇති චිත්‍ර හා සටහන් තුළින් දැක්වෙන බවයි සඳහන් වෙන්නේ.